පිතාගේත් පුත්‍රයාගේත් ශ්‍රීන්සාන්තුගේත් නාමයෙන් ආමේන්. ආරම්භක යාඥාව. අහෝ මාගේ අමෘත බර වූ ජේසුනි, මාගේ එකම ප්‍රේමයනි, අපගේ පාප වලින් සහ නොසලකීම් වලින්ද ඔබගේ ශ්‍රී හෘදයට දෙන්නා වූ දුක් කනගාටු වලින් පිරී සුසුල්ලමින් මා සමග දුක් ශෝක වීමට යමෙකු බලා සිටියෙමි. ඒත් කිසිවෙක් නොසිටියේද මා සනසන්නෙකු සෙව්වෙමි. නමුත් කිසිවෙක් සම්බනූනේ ඇයි ඔබ වහන්සේ වදාළසේක් වේද. ඔබගේ මේ කන්නලව්ව අසා මගේ හෘදය ශෝකයෙන් දැල්වේ. මාගේ ප්‍රේමයෙන් සප්‍රසාදයෙහි රෑදාවල් දෙකීම වැඩ සිටින්නා වූ ඔබ වහන්සේගේ දයාබර දිව්‍ය හෘදයට සැනසීම දෙන්ට ආශා වෙමි. අනේ මගේ දුක්බරිත ජේසුනි, ඔබගේ මේ දුක් ශෝකයට හේතු මාගේ ගණන් නැති පව් වන්නේ වේද. නමුත් මාගේ පෙම්බර ජේසුනි, මාගේ පාපවලට කෝප නොවී ඔබ මා උදෙසා වින්දා වූ දුක් ප්‍රාප්තියක් සිහි කර දයාවන්ත පියාණෝ ඔහුගේ නාස්තිකාර පුත්‍රයා බාරගත්තාක් මෙන් මා වෙත කරුණා බැල්මලා වදාළ මැනව. පාපිෂ්ඨ මරිය මග්දලේනා කෙරෙහි කරුණාවෙන් බලා නුඹේ පව් නුඹට ක්ෂමා වූවාය වදාළාක් මෙන් මාගේ පාපවලුත් මට ක්ෂමා වූ මැනව. අනේ මාගේ පෙම්බර ජේසුනි, ඔබගේ දිව්‍ය හෘදයේ ප්‍රේම දුවනිය වන මාර්ගරීතා මරියතුමියට මාගේ හෘදයට සැනසිලිදායක බිලිපඬුරක් සොයන්නෙම්. මම නුඹ තෝරාගත්තෙමි වදාළාක් මෙන් අසරණ පව්කාර වූ මාත් ඔබ වහන්සේට සැනසීමක් කොට ඔබ දිව්‍ය දයට බාරගත මැනව. එලෙස ජීවිතය පසු කිරීමට මට වරප්‍රසාද දුන මැනව. ඔබගේ දිව්‍ය ප්‍රේමයෙන් මාගේ හෘදය දැල්ලුව මැනව. ජේසුතුමන්ගේ මధుර හෘදයෙනි මාගේ ප්‍රේමය මැනව. මාගේ පෙම්බර ජේසුනි, මාගේ පාපවලට මනස්ථාප වී ඔබ කෙරෙහි ප්‍රේමයෙන් දැල්වී ඔබගේ ආදරණීය දුවණියගෙන් ඉල්ලූ ප්‍රකාර
ඔබ මල්ලු යනේදී වින්දා වූ කටුර දුක්ගාවිනාවලට පංගුකාරයෙක් වීමටද ඔබට සැනසීම දීමටද මමත් මේ පැයේදී ඔබ සමග මල්ලු යනේදී ඔබ කළා වූ යාඥාවට සහ වින්දා වූ දුකටද එකඟ වීමට මට වරම් දුන මැනව. මා බාරගත මැනව. මට ආශිර්වාද කළ මැනව. අහෝ වික්ෂෝප මෑණියනි, ඔබ ප්‍රිය පුත්‍ර වූ ජේසුස් ස්වාමි දරු මල්ලුවනේදී තනිව මරණය දක්වා දුකින් සිටින විට උන්වහන්සේට සැනසිලි වචනයක්වත් කියන්නට නොහැකිව ඔබ වින්දා වූ දුක් සාගරය සිහි කර මේ පැයේදී මාගේ හෘදය ඔබගේ වික්ෂෝප හෘදයට එකඟ කර ඔබ සමග අඬා වැළපී ඔබගේ ප්‍රේමයට මාගේ ප්‍රේමය එකඟ කර උන්වහන්සේට සැනසීම දෙන්ට මට පිහිට වූ මැනව. මාගේ දෙවියනි, මම ඔබ වහන්සේට අනදර කළ නිසා බොහෝසේ වික්ෂෝප වෙමි. මාගේ පාප වලින් මා සදාකාල නිරාගන්නට හිමි වූයින්ද මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තුස් ස්වාමි දරුවන් කුරුසියෙන් ගැසුවෙයින්ද විශේෂ කොට සර්ව දයා යහපත්කම් ඇත්තා වූ ඔබට අනදර කළෙයින්ද සියලු දේට වඩා ඒවාට වෛර කරමි. මා කළ සියලු පාප වලට මාගේ මුළු හෘදයෙන් ක්ෂමාව ඉල්ලමි. ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පවුණු කොට සිටින්ටත් පව් ප්‍රස්තාවෝනේ වැළකී සිටින්ටත් ඒකාන්තයෙන්ම පොරොන්දු වෙමි. ආමෙන්. පළමුවෙනි පෑ කාල මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේය. අහෝ පෙම්බර ජේසුනි, ඔබ අප කෙරෙහි තිබෙන මහත් ප්‍රේමය නිසා අප සමග ලෝකාන්තිමය දක්වා වාසය කරන පිණිසද අප ආත්මීක භෝජනය කොටද අප හෘද ඔබ ප්‍රේමයෙන් දල්වන පිණිසද ශුද්ධ වූ සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළසේක. ඉන්පසු එම රාත්‍රියේදීම
අප පාපයෙන් සහ යක්ෂයාගේ වහල්කමින් ගලවා ගන්නා පිණිස මල් උයනට වැඩම කොට මුහුණින් වැටි ඔබවම බිලිපඬුරක් කොට ඔප්පු දුන්සේක. අහෝ මාගේ ආත්මේනි, පාපේ ද්‍රෝහීකම මෙයින් තේරුම් ගන්නට පුළුවන්. යේසුස් ස්වාමි දරුවෝ අපගේ සියලු පාපවලට වන්දි ගෙවීම පිණිස ඒ සියල්ලම උන්වහන්සේ පිටම පවරාගත්සේක. එකල්හි පාපවල පිළිකුල්කම් සහ අපිරිසුදුකම් වලින් අශික්ෂිත කුෂ්ඨ රෝගයකින් වැසී සිටින දේවද්‍රෝහියෙක් මෙන් භයානක දුක් කනගාටු වලට පත් වූසේක. එකල්හි දැරිය නොහැකි දුක් ශෝකයෙන් උන්වහන්සේ මුහුණින් වැටි මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේ යයි වදාරණසේක. එය උසුලා ගන්නට බැරි වාක් මෙන් උන්වහන්සේගේ ඩාදිය පොළොවේහි ලේ බින්දු මෙන් ගලා ගියේය. යේසුස් ස්වාමි දරුවෝ මේ වින්දා වූ දුක් ගැන ශුද්ධ වූ මර්ගරීතා මරියතුමීට මෙසේ වදාළසේක. පාපේ ද්‍රෝහීකම සහ පිළිකුල්කමද මිනිසයා නොදන්නා බැවින් මම මල් උයනේදී වින්දා වූ දුක ඔහුට තේරුම් ගන්නට බැරි විය. එපමණක් නොව මෙපමණ කටුර වූ දුක්ගා විනා වින්දායින් පසුත් සදාකාලික නරකාදියට යන්නා වූ මනුෂ්‍ය රාශිය සිහි කර තවත් දුක් ශෝකයට පත් වී වඩ වඩා යාඥා කළසේක. අනේ සර්ව දයාබර වූ ජේසුනි, අප පාපවල් ඔබ පිට පවරාගෙන ඊට වන්දි ගෙවීමට කුරුසියේ එල්ලී සිටිද්දී ඔබ පියාණන්ගේ රෞද්‍ර බැල්ම ඉවසන්නට බැරිව මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්දයි කියා මොර ගැසුෙහි නම් පාපේ ගිලි මරණාසන්නව සිටින්නන්ට එය කොපමණ භයංකර වේද. යේසුස් ස්වාමි දරුවන්ගේ මරණාසන්නව සිටි හෘදේනි මරණාසන්නව සිටින්නන්ට කරුණා කළ මැනව. අහෝ මාගේ ආත්මේනි, මා කෙරෙහි මෙපමණ ප්‍රේමය පෙන්වන්නා වූ දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කළෙම්ද? නීච ලෙස සහ නැවත නැවතත් කොපමණ වාරයක් පව් කළෙම්ද? අනේ ජේසුනි, මට ක්ෂමා වූ මැනව. ඔබ වහන්සේගේ පිහිටෙන් මින් මතු පාපයක් නොකරන්නට පොරොන්දු වෙමි. වික්ෂෝප මාතාවෙනි, මාගේ පෙම්බර මෑණියනි, මට පිහිට වූ මැනව. අහෝ මාගේ සෙනගෙනි, තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා ගැලුම් කාර්යානන්ට කුරුසයක් තු ජෝඩු කළේය. අහෝ ශුද්ධ දෙවියන් වහන්ස, අහෝ ශුද්ධ දෙවියන් වහන්ස, අහෝ ශුද්ධ ශක්ති සම්පන්නයාණන් වහන්ස, අහෝ ශක්ති සම්පන්නයාණනි, අහෝ ශුද්ධ අමරණීයාණන් වහන්ස, අපට කරුණා කළ මැනව. 40 අවුරුද්දක් මුළුල්ලේ වනාන්තරෙන් තාගෙන ගොස් මන්නා බුදුන් කවා ඊතා යහපත් දේශයකට තා පැමිණෙව් නිසා තගේ ගැලුම් කාර්යයන්ට කුරුසයක් තු ජෝඩු කෙලෙහිය. අහෝ ශුද්ධ දෙවියන් වහන්ස, අහෝ ශුද්ධ දෙවියන් වහන්ස, අහෝ ශුද්ධ ශක්ති සම්පන්නයාණන් වහන්ස, අහෝ ශක්ති සම්පන්නයාණනි, අහෝ ශුද්ධ අමරණීයාණන් වහන්ස, අපට කරුණා කළ මැනව. අහෝ ශුද්ධ අමරණීයාණන් වහන්ස, අපට කරුණා කළ මැනව. මා විසින් කරන්නට ඕනෑ දෙයින් කුමක් නොකර හැරියෙම්ද? මගේ ඊතා රුව ඇති මිදිවත්ත තට වවා දුනෙමි.
ඒත් මාගේ පිපාසයේදී තෝ මට කාඩි බොන්නට දුන් බැවින් තෝ මට ඊතා තිත්ත උනේය. එල්ලේකින් තගේ ගැලුම් කාරයන්ගේ ඇලය සිදුරු කළෙහිය. අහෝ සුද්ධ දෙවියන් වහන්ස, අහෝ සුද්ධ දෙවියන් වහන්ස, අහෝ සුද්ධ ශක්ති සම්පන්නයන්න් වහන්ස, අහෝ ශක්ති සම්පන්නයන්නි අපට කරුණා කළ මැනව. 40 අවුරුද්දක් මුළුල්ලේ වනාන්තරයෙන් තාගෙන ගොස් මන්නා බොජුන් කවා ඊතා යහපත් දේශයකට තා පැමිණෙව් නිසා තගේ ගැලුම් කාර්යයන්ට කුරුසයක් දෝ ජෝඩු කළේය. අහෝ සුද්ධ දෙවියන් වහන්ස, අහෝ සුද්ධ දෙවියන් වහන්ස, අහෝ සුද්ධ ශක්ති සම්පන්නයන්න් වහන්ස, අහෝ ශක්ති සම්පන්නයන්නි අහෝ සුද්ධ අමරණීයයන්න් වහන්ස අපට කරුණා කළ මැනව. අහෝ සුද්ධ අමරණීයයන්න් වහන්ස අපට කරුණා කළ මැනව. මා විසින් කරන්නට ඕනෑ දෙයින් කුමක් නොකර හැරියෙම්ද? මගේ ඊතාරුව ඇති මිදිවත්ත තටවවා දුනිමි. ඒත් මාගේ පිපාසයේදී තෝ මට කාඩි බොන්නට දුන් බැවින් තෝ මට ඊතා තිත්ත උනේහිය. එල්ලේකින් තගේ ගැලුම් කාර්යාගේ ඇලය සිදුරු කළෙහිය. අහෝ සුද්ධ දෙවියන් වහන්ස, අහෝ සුද්ධ දෙවියන් වහන්ස, අහෝ සුද්ධ ශක්ති සම්පන්නයන්න් වහන්ස, අහෝ ශක්ති සම්පන්නයන්නි අහෝ සුද්ධ අමරණීයයන්න් වහන්ස අපට කරුණා කළ මැනව. අහෝ සුද්ධ අමරණීයයන්න් වහන්ස අපට කරුණා කළ මැනව. තා නිසා ඊජිප්තුවේ කුළුඳුලන්ට පහර දුනෙමි. ඒත්තෝ මට පහර දීමා පාවා දුන්නේය. අහෝ මාගේ සෙනගෙනි තද මම කුමක් කළෙම්ද? කුමකින් තද මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යයන්ට කුරුසයක් තෝ ජෝඩු කළේය. පාරාවුත් රතු මුහුදේ ගිල්වා තා ඊජිප්තුවෙන් පිටතට ගෙනාමි. ඒත්තෝ මා නායක පූජකයින්ට අල්ලා දුන්නේය. අහෝ මාගේ සෙනගෙනි තද මම කුමක් කළෙම්ද? කුමකින් තද මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලුම් කාර්යයන්ට කුරුසයක් තෝ ජෝඩු කළේය. තා ඉදිරියෙහි මුදැරියෙමි. ඒත්තෝ එල්ලේකින් මගේ ඇලය ඇරියෙහිය. අහෝ මාගේ සෙනගෙනි තද මම කුමක් කළෙම්ද? කුමකින් තද මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා
තට පෙරටුව මේඝ ටැඹකින් මම ගියෙමි. ඒත්තු මා පිලාතුගේ නඩු ශාලාවට ගෙන ගියේය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තාපිටකට යා නිසා තගේ ගැලුම් කාරයන්ට පුරුෂයක්කෝ ජෝඩු කෙලෙය. වනාන්තරයේදී මන්නා බුදුනින් මම තාපෝෂ්‍ය කළෙමි. ඒත්තු මට බැට දුන්නේය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තාපිටකට ගෙනා නිසා තගේ ගැලුම් කාරයන්ට පුරුෂයක්කෝ ජෝඩු කෙලෙය. පර්වතයෙන් ගැලවීමේ වතුර මම තට පෙවෙමි. ඒත්තු මට තිත්තත් කාඩිත් දුන්නේය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තාපිටකට ගෙනා නිසා තගේ ගැලුම් කාරයන්ට පුරුෂයක්කෝ ජෝඩු කෙලෙය. තානිසා කානානීය රජුන්ට මම පහර දුනිමි. ඒත්තු මගේ සිරසට බටදණ්ඩකින් ගැසුවෙහිය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තාපිටකට ගෙනා නිසා තගේ ගැලුම් කාරයන්ට පුරුෂයක්කෝ ජෝඩු කෙලෙය. මම තට රාජකීය උටුන්නක් දුනිමි. ඒත්තු මාගේ හිසට කටුටුන්නක් දුන්නේය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තාපිටකට ගෙනා නිසා තගේ ගැලුම් කාරයන්ට පුරුෂයක්කෝ ජෝඩු කෙලෙය. මහත් බලයෙන් මම තා උසස් කළෙමි. ඒත්තු මා කුරුසේ නම් මෙල්ලුම් ගහේ එල්ලුවෙහිය. අහෝ මාගේ සෙනගෙනි තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව. ඊජිප්තු දේශයෙන් මම තාපිටකට ගෙනා නිසා තගේ ගැලුම් කාරයන්ට පුරුෂයක්කෝ ජෝඩු කෙලෙය.
ස්වාමිනී අපි ඔබගේ කුරුසයට නමස්කාර කරමු. ඔබගේ ශුද්ධ වූ නැවත නැගිටීමට ස්තුති ප්‍රශංසා කරමු. කුමක් හේින්ද නම් මුළු ලෝකයට මේ තණ්ඩෙන් ප්‍රීතිය පැමුණුණු සේන. දෙවියෝ අපට කරුණා කොට ආශිර්වාද කරන සේක්වා. උන්වහන්සේගේ ශ්‍රී වතේලිය අප පිට බබලන සේක්වා. ස්වාමිනී අපි ඔබගේ කුරුසයට නමස්කාර කරමු. ඔබගේ ශුද්ධ වූ නැවත නැගිටීමට ස්තුති ප්‍රශංසා කරමු. කුමක් හේින්ද නම් මුළු ලෝකයටම මේ දණ්ඩෙන් ප්‍රීතිය පැමුණුණු සේය. දෙවෙනි පෑ කාල. පියාණනි මේ දුක් පාත්‍රය මගෙන් ඈත් විය හැකිනම් එසේ වේවා. නමුත් මගේ කැමැත්ත නොව ඔබගේ අභිප්‍රාය සිදු වේවා. අනේ පෙම්බර ජේසුනි, මනුෂ්‍යයාගේ උඩඟුවෙන් සහ අකීකරුකමින් පාපේ පැමුණුණු බැවින් ඔබගේ බැගෑපත් කීකරුකමින් ඊට වන්දි ගෙවීමට සහ එයින් අප මුදා ගන්නටද කරුණා අභිප්‍රාය කළසේක් වේද. ඔබගේ ශ්‍රී ශරීරයෙන් ලේ දහදිය වැගිරි ඔබගේ හෘදය දුකෙන් පොඩි වී වෙවුලමින් බියපත් වී මාගේ ආත්මය මැරෙන තරම් ශෝකයෙන් පීඩිත වී පියාණෙනි මේ දුක් පාත්‍රය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවායි වදාළසේක් වේද. ඔබගේ මනුෂ්‍ය ස්වභාවයට භයානක කටුර දුක් වේදනා පමුණුවා ගනිමින් ඔබ බැගෑපත් ලෙස සස්තාංගෙන් වැඳ වැටි සිටින විට මෙම දුක් පාත්‍රය සතුටින් වැළඳගත්සේක් වේද. අහෝ මාගේ ආත්මේනි, අපේ සියලු දුක් කනගාටුවලදී ජේසුස් ස්වාමි දරුවෝ අප කෙරෙහි පෙන්වන්නා වූ ප්‍රේමය බලා මෙපමණ අපට ප්‍රේම ඇත්තා වූ දෙවියෝ අපේ යම් යහපතකට හැර අයහපතක් හෝ යම් දුකක් හෝ අපට පැමිණෙන්නට ඉඩ නාරින බව විශ්වාස කරමු. ජේසුස් ස්වාමි දරුවෝ අප උදෙසා වින්දා වූ දුක් සිහි කර අපේ වේදනා උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියට එකතු කරමු. උන්වහන්සේ මල්විනේදී යාඥා කළාක් මෙන් උන්වහන්සේ සමග අපිත් යාඥා කරමු. මාගේ පියාණනි, මෙම දුක් පාත්‍රය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවා. එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබ වහන්සේගේ කැමැත්ත ලෙස සිදු වේවා. මාගේ පියාණනි, මෙම පාත්‍රය පානය කිරීමෙන් මිස එය මාගෙන් අහක් නොවේ නම් ඔබ වහන්සේගේ අභිප්‍රායම සිදු වේවා. අනේ මාගේ මෑණියනි, ඔබ දිව්‍ය කුමාරයන්ගේ ශ්‍රී රුධිරයෙන් මාගේ සියලු පාපවල් දෝවණය කළ මැනව. උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය උදෙසා සියලු පාප පරීක්ෂාවලින් මා ගලවා ගත මැනව. උන්වහන්සේගේ මහිමතාවයෙන් මා පළඳවනු මැනව. ඔබගේ ගුණධර්ම වලින් මා සැරසුව මැනව. ඔබගේ ශ්‍රී හස්තවලට මා රැගෙන අනේ වික්ෂෝභ මෑණියනි, මාගේ ජීවිතය උන්වහන්සේගේ අභිප්‍රාය සැටියට පසු කරන්නට මට පිහිට වී මා පෙම්බර ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රසන්න බිලිපඬුරක් මෙන් මා ඔප්පු කළ මැනව. ජේසුස් ස්වාමි දරුවනි, යහපත නැමැති දෙවියනි, කරුණාව නැමැති පියාණනි, ලැජ්ජා වුණා වූ බැහැපත් ඇවුණු සිතින් ඔබ වහන්සේට මා අභිමුඛව මාගේ අන්තිම වේලාව සහ ඊට පසු ලං වෙන්නා වූ දෙයත් ඔබ වහන්සේට බාර කරමි. මාගේ පා සොලවන්නට බැරි වීමෙන් මාගේ මෙලොව ජීවිතයේ අන්තිමේ ලංවන බව දක්වන කල්හි
අනේ සර්වදයාබරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව බැලව මාගේ ජේසුනි මට කරුණා කර බැලව මාගේ වෙවුලනාත් බරා බැරි වී කුරුසිය ප්‍රතිමාව තදින් අල්ලා ගන්නට බැරි වී මාගේ වේදනාව නැමැති ඇඳ උඩ අකමැත්තෙන් වැටෙන්ට අරින කල්හි අනේ සර්වදයාබරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව බැලව මාගේ ජේසුනි මට කරුණා කර බැලව මාගේ ඇස් දෙකම අඳුරු වී ලං වෙන මරණයට බය වී ඔබ දෙසට හැරී බලන කල්හි අනේ සර්වදයාබරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව බැලව මාගේ ජේසුනි මට කරුණා කර බැලව මාගේ කම්මුල් සුදු මැලිව නිල් වී ළඟ සිටින්නන් අනුකම්පා බියපත් කරවන කල්හි මාගේ හිත කෙසෙල් දාදියෙන් කෙලින් වී මාගේ අන්තිමේ ලං වුණු බව දක්වන කල්හි අනේ සර්වදයාබරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව බැලව මාගේ ජේසුනි මට කරුණා කළ බැලව මාගේ කන් දෙක මිනිසෙන්ගේ කතාවලට නිරන්තරයෙන්ම බිහිරි වෙන්නට ආසන්න වී සදාකාලයටම වෙනස් කළ නොහැකි වූ තීන්දුව කියන්නා වූ ඔබගේ හඬ ශබ්දය අසන්නට නමා තිබෙන කල්හි අනේ සර්වදයාබරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව බැලව මාගේ ජේසුනි මට කරුණා කළ බැලව මාගේ සිත භයානක විහිළු ඡායාවලින් කැළඹී මරණීය වූ ශෝකයෙහි ගිලී තිබෙන කල්හි මාගේ ආත්මයේද මාගේ නපුරුකම් දැක්මෙන් සහ ඔබගේ නීතියට බියනු චංචල වී ඔබගේ කරුණා සැනසීමේ දර්ශනය මගෙන් දුරුකොට මා ප්‍රාර්ථනා නැතිකමට අසු කරන්නට වෑයම් කරන්නා වූ අන්ධකාරයේ දූතයා සමග පොර අල්ලන කල්හි අනේ සර්වදයාබරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව බැලව මාගේ ජේසුනි මට කරුණා කළ බැලව මාගේ දුර්වල වූ හෘදය රෝග වේදනාවලින් පීඩිත වී මරණයේ භීතවලින් ගැස්සී මාගේ ගැලවීමේ සතුරන්ට විරුද්ධව කළ වෑයම් වලින් කෙඩෙත්තු වේගන යන කල්හි අනේ සර්වදයාබරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව බැලව මාගේ ජේසුනි මට කරුණා කළ බැලව මාගේ ජීවිතය අන්තිම වන බව දක්වන්නා වූ
මරණාසන්න කඳුළු වගුරුවන කල්හි පශ්චාත්තාප විලක් මෙන් මා මැරී යන පිණිස ඔබ වහන්සේ මගේ පව් ගෙවීමේ පූජාවක් කොට පිළිගෙන අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කර මැනව මට සිහිය නැතිවීමෙන් මුළු ලෝකය නොපෙනී ගොස් මා මරණ වේදනාවලින් කෙඳිරි ගාන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කර මැනව මාගේ හෘදයේ අන්තිම සුසුම් ලෑම් වලින් මාගේ ආත්මය මේ කයෙන් පිටත් වෙන්නට දඟලන කල්හි ඔබ වහන්සේ වෙතෙන්ට මගේ ආශාවේ ලකුණක් කොට ඒවා පිළිගෙන අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව ශීතල වූද පණ නැති වූද මේ ශරීරයෙන් මාගේ ආත්මය පිටත් වී මෙලොවින් සදා කාලයටම තුරන්දු වෙන කල්හි මාගේ ජීවිතේ නැතිවීමෙන් ඔබට මම කරන නමස්කාරයක් මෙන්නේ පිළිගෙන අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව මාගේ බන්දු මිත්‍රයන් මාගේ යහන වටේ සිටිමින් මා විත දයාවෙන් කඳුළු වගුරා මා උදෙසා යාඥා කරන කල්හි අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව හදිසියෙන් හෝ නොදැනුවත්වවත් මට මරණය පැමුණුනත් මාගේම භයානක මොහොතේදී පමා නොවී දෙවියනි මාගේ ආධාරයට වැඩිය මැනව ස්වාමිනී මට පිහිට වෙන පිණිස කඩිනම් කළ මැනව අනේ සර්වදයා බරිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව අන්තිම කොට මාගේ ආත්මය ඔබ වහන්සේට අභිමුඛ වී ඔබ වහන්සේගේ මහෝත්තම කමේ අමරණීය වූ දීප්තිය ප්‍රථම වතාවට දකින කල්හි අනේ මා ඔබ වහන්සේගේ සම්මුඛයෙන් උපන්නා ඔබට සදා කාලයටම වන්දනා කරන පිණිස ඔබගේ කරුණාව නැවත ස්නේහවන්ත වූ ශ්‍රී කුමාරයාට මා එක් වෙන්නට සැලැස්ව මැනව අනේ සර්වදයා බලිත වූ ජේසුනි මා ගැන අනුකම්පාව මැනව මාගේ ජේසුනි මට කරුණා කළ මැනව යාඥා කරන්න අහෝ මාගේ දෙවියනි
ඔබ වහන්සේ අපේ මරණ දින පැය වේලාව රහස් කර අප මරණාච්චුවට පත් කළා වේද. ඒ නිසා සාධාරණ කමෙන් හා සුද්ධ කමෙනුත් අපේ ජීවිතයේ සෑම දිනවලම පසු කර යහපත් හෘදය සාක්ෂියේ සමාදානයෙන් මෙලොවින් තුරන්දු වෙන්ටත් ඔබගේ ප්‍රේමය ඇතුව මැරෙන්ටත් අපි හේතුකාරයන් වන ලෙස වරම් දෙනවා සොඳේ. මෙකීදී ඔබ ප්‍රිය පුත්‍ර වූ ජේසුස් ස්වාමි දරුවන්ගේ සුද්ධ වූ දුක් ප්‍රාප්තිය උදෙසාද උන්වහන්සේගේ දිව්‍ය රුධිරය සහ ශ්‍රී වන කැලැල් උදෙසාද උන්වහන්සේ මල්ුවනේදී වින්දා වූ මරණාසන්න දුක සහ කුරුසියෙහි උකුත් වීම උදෙසාද අපට ලැබෙන මෙන් ජේසුස් ස්වාමි දරුවන්ගේ ශ්‍රී නාමයෙන් සහ උන්වහන්සේ සමගද ඉල්ලා සිටිමු. ආමෙන්. තුන්වෙනි පැය කාල මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුණාද? අහෝ මාගේ ආත්මේනි, ජේසුස් ස්වාමි දරුවෝ උන්වහන්සේගේ ප්‍රිය දියණියට සුසුම්ලා වදාළ කණ්ඩලව්වට ඇහුම්කන් දෙනු. මාගේ මුළු දුක් ප්‍රාප්තියෙහි වින්දා වූ ශාරීරික වේදනාවලට වඩා මල් උයනේදී මා හෘදය තුල දුක් විඳෙමි. මනුෂ්‍යයන්ගේ පාප මා කෙරෙහිගෙන දේව ශුද්ධත්වයේ ඉදිරිපිට මම සිටියෙමි. උන්වහන්සේද මාගේ නිදොස්කම නොසලකා තමන් වහන්සේගේ කෝපය මා පිට පමුණුවා උන්වහන්සේගේ සාධාරණ විනිශ්චයෙන් නියම වූ කටුර කසට සහ තිත්ත පාත්‍රය පානය කරන්නට මට නියම කළසේක. මා වින්දා වූ අධික දුක් වේදනාව යම් මිනිසෙකුට තේරුම් ගන්නට නොහැකිය. අහෝ මේ ඉසිරිය නොහැකි දුක් ශෝකයේදී උන්වහන්සේ තෝරාගත් මිත්‍රයන් වන ගෝලයන් වෙත තුන්වරක් හැරී ආසේක. එවිට ඔහු උන්වහන්සේ ගැන කල්පනාවක්වත් උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන කිසි අනුකම්පාවක්වත් නැති ආකාරයෙන් නිදා ඉන්නා දැක උන්වහන්සේ කොපමණ දුක් කනගාටුවට පත් වූසේක්ද කිවහොත් මාගේ අපෝස්තුලවරුන් විසින් ඒ පැයේදී මා අත්හැරීමෙන් දුක් ශෝකයට පැමිණ මා සමග පැයක්වත් තිබිද සිටීමට නුඹලාට බැරිදැයි අවවාද කිරීමට පවා හේතු වූ දුකට මෙම ශුද්ධ වූ පැයේ භක්තියෙන් සැනසීම දෙන පිණිස උන්වහන්සේ මර්ගරීතා මරියතුමීගෙන් ඉල්ලූසේක. ජේසුනි ඔබ උදෙසා ජීවත් වෙමි. ජේසුනි ඔබ උදෙසා නසින්නෙමි. ජේසුනි ජීවිතයේදීද මරණයේදීද මම ඔබ වහන්සේගේම වෙමි. අහෝ මාගේ ජේසුනි, මල්යුවනේදී ඔවුන් නිදා ඉන්නා දැක ඔබ මෙපමණ ශෝකයට පැමිණුණුසේක් නම් ඔබ අප උදෙසා සත්ප්‍රසාදයෙහි රෑ දහවල් දෙකෙහිම සිරකාරයෙක් මෙන් සිටිමින් මනුෂ්‍යයන්ගෙන් ලබන්නා වූ නොසැලකීම් සහ අවමානද ද්‍රෝහිකම්ද ඔබගේ දිව්‍ය හෘදයට කොපමණ ශෝක හටගන්නා කරුණු වේද. මනුෂ්‍යයන්ට මෙපමණ ප්‍රේම කළා වූ හෘදය බලනු. ඊට සැලකීමක් වශයෙන් මනුෂ්‍යයන් වැඩි කොටසෙන් මට ලැබෙන්නේ මේ මාගේ ප්‍රේමයේ ප්‍රසාද නිදානය කෙරෙහි ඔවුන් දක්වන ඇල්මරුණු ගතියෙන් සහ අපහාස කිරීමෙන් පෙන්වන්නා වූ නොසැලකීම් සහ දේවද්‍රෝහිකම වේ. මාගේ දුක් ප්‍රාප්තියේදී වින්දා වූ සියලු දුක් ගාවිනාවලට වඩා මේ කරුණ මට වඩා දුක් සහිත වන්නේ ඔවුන් යම් ස්වල්ප වශයෙන්වත් මාගේ ප්‍රේමයට ප්‍රතිප්‍රේමය දෙන්නේ නම් ඔවුන් උදෙසා හැකිනම් තවත් වඩා දුක් ගාවිනා විදින්ට මම ආශා වෙමි. ඔබ වහන්සේ වදාළසේක් වේද. අනේ මාගේ පෙම්බර ජේසුනි, යම් විටක යාඥා කිරීමට හෝ දේවමෙහි කොයි යම් කාරණාවකදී හෝ
ඒ නොසැලකීමට යම් පරීක්ෂාවක් හටගත්තොත් ඔබ වහන්සේ දුක් ශෝකයෙන් පිරී මා සමග එක පැයක්වත් පිබිද සිටින්ට නුඹලාට බැරි වුණාදැයි වදාළ වූ කන්නලව සිහි කර ඔබ වහන්සේව තව වඩා ප්‍රේමෙන් ජ්වලිතව අදහා ගැනීමට මට පිහිටවුව මැනව. අහෝ මාගේ අමෘතබර වූ ජේසුනි, මින් මතු මම කොතැනහිදීත් රාත්‍රියේ පිබිදෙන වේලාවලදීත් මා උදෙසා සත්ප්‍රසාදයෙහි වැඩ සිටින්නා වූ ඔබ නිතර සිහි කර ඔබට මාගේ ආදරය ඔප්පු කරන්ටත් ඔබ ආත්මීක වශයෙන් මාගේ හෘදය තුලට කැඳවා ගන්නටත් දේවස්ථානයේ ඉදිරිපිටින් යන විට ඔබ සිහි කර ඔබට ගෞරව කරන්නටත් පහසු තිබෙන හැටියට දේවස්ථානයට ඇතුළු වී ඔබට සුළු යාඥාවක් ඔප්පු කරන්නටත් නිතර නිතර ඔබ වහන්සේ සත්ප්‍රසාද මාර්ගයෙන් මා හෘදය තුලට ලබා ගන්නටත් මට පිහිට ආශිර්වාද කළ මැනව. ආජේසුස් ස්වාමි දරුවනි, දීවේ ගැලවුම් කාර්යාණනි, ඔබ දීවේ හෘදයේ පිළිපනුරක් වන ඔබ වහන්සේගේ දරුවන් පිට කරුණා බැල්මලා වදාරනවා සොඳේ. ඔව්හු විශ්වාසයේත් ප්‍රතිකාරයේත් ප්‍රේමයේත් එකම සිත් අභිප්‍රායයෙන් එකමුතු වී තමුන්ගේද කාලකන්ණි සියලු පව්කාරයින්ගේද අවිශ්වාසවන්තකම ගැන දුක් මනස්තාපයෙන් තැවී සිටිති. අප විසින් කරන්ට අනෙක් සිතූද ප්‍රසිද්ධෝද වාග්දාත වලින් ඔබ වහන්සේගේ දීව හෘදය දයානුකම්පාවී අපටද ලෝකයාටද ඔබ වහන්සේට ප්‍රේම නොවන අවාසනාවන්ත වූ සියල්ලන්ටද ඔබට ප්‍රේම වෙන්න කරුණාව ලැබේවා. මින් මත්තර අපි සියල්ලෝම වාග්දාතයක් දෙමු. එනම් මනුෂ්‍යයන්ගේ මතක නැතිකමත් කෙලෙහි ගුණ නැතිකමත් උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. දිව්‍ය සත්ප්‍රසාද මණ්ඩපයේහි ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබීම උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. පව්කාරයන්ගේ අපරාධ උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. අභක්ති වූවන්ගේ වෛරය උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේට කියන ලද අපහාස්‍ය වචන උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ දෙවිකයට කරන ලද අනදර උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමයේ ප්‍රසාද නිදානය දුෂ්‍ය කරන ද්‍රෝහිකම් උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ දිව්‍ය සමුඛයේහි සිද්ධ කරන ලද අගෞරවාචාරයත් අවමානයත් උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. වන්දනීය වූ බිලි පූජාවක් වන ඔබ වහන්සේට කරන ලද තද අනදර උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ දරුවන්ගෙන් මහත් කොටසක් දක්වන අලසකම උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත අවවාද සුළු කිරීම උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ මිත්‍රයෝය කියමින් මගහරින ඔවුන්ගේ අවිශ්වාසය උදෙසා. ස්වාමිනී, අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ වරප්‍රසාද නිරර්ථක කිරීම උදෙසා. ස්වාමිනී,
අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. අපේ අවිශ්වාසවන්තකම් උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. අපේ හෘදයන්ගේ අචින්තය වූ දැඩිකම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේට ප්‍රේම කිරීමට අපේ දීර්ඝ ප්‍රමාද කිරීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ දේව මෙහි අපේ එල්මරුණු ගතිය උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ආත්මයන් විනාශ වෙන නිමිත්තයෙන් ඔබ වහන්සේගේ තික්ත දුක්ඛනගාටු උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේ අපේ හෘදද්වාරය ළඟ ආසාවෙන් බලා වැඩ සිටීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ සිත වේදනා කරවන දුෂ්ට හෙලා දැකීම් උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත සුසුම් ලෑම් උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත කඳුළු උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත සිරගත වීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත උකුත් වීම උදෙසා ස්වාමිනී අපි ඔබ වහන්සේට සැනසීම දෙමු. යාඥා කරම්ම ජේසුස් ස්වාමි දරුවනි දිව්‍ය ගැලුම් කාර්යාණනි ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයෙන්ම දුක්ඛිත වූ මෙසවිල්ලක් නික්මුණේය. එනම් මා සනසන්නක බලා සිටි නමුත් කිසිවෙක් සම්බන්ුනේය. අපි ඔබ වහන්සේට ඔප්පු කර සිටින සුළු සැනසීම කරුණාවෙන් පිළිගත මැනව. මින්මතු ඔබ වහන්සේට අප්‍රසන්න සියල්ලෙන් වැඩි වැඩියේ අහක් වී යන්ටත් සියල්ලෙහිද සෑම තැන්හිදී සහ සදා කල්හිත් අපි ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයේ අති විශ්වාසවන්ත වූද ජුවලිත භක්තිය වූද දරුවන් බව ප්‍රකාශ කරන සැටියට ඔබ වහන්සේගේ වරප්‍රසාද අපට දෙනවා සොඳේ. එකම දෙවි වූ පියාණන් වහන්සේ සමගද ස්පීතු සාන්තු වහන්සේ සමගද සදා කාලයටම ජීවත් වෙන්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය බලා එසේ ලැබෙන මෙන් උදක්ම ඉල්ලා සිටිමු. ආමෙන්. සතරවන පැය කාල මනුෂ්‍ය කුමාරයාණන් පෞකාරයන් අතට අසුවන වේලාව පැමිණුණේය. මෙතනින් නැගිට යම්හ. මගේ අමෘතබර වූ ජේසුනි, අප විසින්ම පාප ප්‍රස්තාවල් සොයමින් කැමැත්තෙන්ම පාපයට වැටෙන නිසා ඊට ප්‍රතිකාර වශයෙන් ඔබ පාවා දෙන්නට එන්නා වූ ජුදාස් සහ ඔබට මෙපමණ දුක් දී කුරුසෙහි ඇනගැසීමට පවා ලෑස්තිව සිටින්නා වූ ජුදයින් වෙතද ඔබ වහන්සේම මෙපමණ ප්‍රීතියෙන් යනසේක් වේද. අනේ මගේ මధుර වූ ජේසුනි, යම් පාප පරීක්ෂාවක් හෝ පාපිෂ්ඨ ආශාවක් මා තුල හටගන්නා විට එය කොපමණ සුළු පාපයක් වූත් නමුත් එම පාපයට බිලිපණුරක් මෙන් මෙපමණ දුක් විඳ කුරුසෙහි ඔප්පු වුණා වූ සහ ලෝකාන්තිමය වනතුරු සප්‍රසාදයේ සිට ඔප්පු වෙන්නා වූ ඔබගේ දුක් ප්‍රාප්තිය සිහි කරන්නට මට පිහිට වූ මැනව. මෙම සප්‍රසාදයේ වාසය කරමින්ම මුළු ලෝකයම සියල්ලන් විසින් කරන්නා වූ සියලු පාපවල් ඔබ දක්නා බවද මම කල්පනා කර මනුෂ්‍ය කුමාරයාණෝ පෞකාරයන් අතට අසුවන වේලාව පැමිණුණේය.
මෙතනින් නැගිට යම්හයි යන ඔබ වහන්සේගේ කන්නලව් ඉල්ලීමට ඇවුම්කන් දීමට මට ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේ මා සමග සිටින බව සිහි කර ඔබ වහන්සේ කෙරෙහි මා විශ්වාසය තබා ඔබ වහන්සේ සමග එම පාප පරීක්ෂාව අත්හැර දැමීමට මට වරප්‍රසාද දුන මැනව. අපි එනම් ජේසුස් ස්වාමි දරුවෝ මා සමගද මම උන්වහන්සේ සමගද අපි මෙතනින් එනම් මෙම පාප පරීක්ෂාව දුරු කර නැගිට යම්. සැබවින්ම මා ශක්තිමත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ලම කරන්නට පුළුවන්. සුපරිශුද්ධ පරම දිව්‍ය සප්‍රසාද වහන්සේට සෑම මොහොතකදීම ස්තුති ප්‍රශංසා කරනු ලබනසේක්වා. අහෝ මාගේ ආත්මේනි, අපි යම් විටක යම් පාපයකට වැටී හෝ යම් පාප පරීක්ෂාවක යෙදී සිටින්නෙමු නම් උන්වහන්සේ ශුද්ධ පේදුරුතුමන්ගේ මෙන් අපේ හෘදවල් පශ්චාත්තාප ප්‍රේමයෙන් දැල්වීමට අප වෙතත් බලනසේක. උන්වහන්සේගේ මේ කරුණා බැල්ම නොසලකා අපි සිටින්නෙමු නම් ජුදාස්ට කීවාක් මෙන් ඊතා දානුකම්පාවෙන් මිත්‍රය නුඹ කුමකට පැමිණියේහිද? ජුදාස් නුඹ සිඹිමින් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන්නෙහිදැයි අපිටත් කියනසේක. අප පෙම්බර ජේසුස් ස්වාමි දරුවෝ පිතාවන දෙවියන් වහන්සේ ඉදිරියේහි මල්ලුයනේදී සහ කුරුසේදී මෙන් දැනුත් ස්වර්ගයේ සහ සප්‍රසාදෙහිද වැඩ සිට අප ශාරීරික දුර්වලකම් පියාණන් වහන්සේට පෙන්වා දෙනසේක. ආත්මය කැමැතිය, එහෙත් ශරීරය දුර්වලය. තවද අප පාපේහි රෞද්‍රකම නොදැන පාපයට වැටෙන බව කියා පියාණනි මොවුන් කරන වරද නොදැන කරන සෙයින් මොවුන්ට ක්ෂමා වූ මැනවයි උන්වහන්සේ අප උදෙසා යාඥා කරනසේක. යක්ෂ පරීක්ෂාවලට අසු නොවන ලෙස සැලකීමෙන් සිට යාඥා කරපල්ලායයි අපට අවවාද කර අප සහෝදර ප්‍රේමයෙන් මෙලව එකමුතු කර දේව ත්‍රිත්වයට සදාකාලයටම අප එකඟ කරගන්නා පිණිස මෙසේ යාඥා කරනසේක. ශුද්ධ පියාණනි, ඔබ වහන්සේ මට බාර කළා වූ උන්වහන්සේගේ නාමයෙන් රක්ෂා කළ මැනව. ඔවුන් සියල්ලන් ඒකත්වයක්ව සිටින පිණිස පියාණනි, ඔබ මා තුලද මා ඔබ තුලද සිටින්නාක් මෙන් ඔවුන්ද අප තුල එකඟ කළ මැනව. අනේ පෙම්බර ජේසුනි, අපෙන් සියලු ආකාර කෝප දෝයි සිදුරු කර අපේ සතුරන්ට ක්ෂමා කර ඔබ දේශා සියල්ලන් සමග ප්‍රේමයෙන් සිටින්නට අපට පිටු මැනව. ඔබ දිව්‍ය තුල අප එකඟ කරගත මැනව. අවසාන යාඥාව. මාගේ පෙම්බර ජේසුනි, ඔබ සමග මේ පැයේදී අඬා වැළපී දුක් ශෝකයෙන් පිරී සිටින්නා වූ ඔබගේ දිව්‍ය හෘදයට සැනසීම දීමට ඔබ මා බාරගත්ෙයින් මාගේ මුළු හෘදයෙන් ඔබට ස්තුති කර මාගේ ප්‍රේමය ඔබට ඔප්පු කරමි. අනේ මාගේ ජේසුනි, ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන මාගේ හෘදය තුල නිතර සිහි කර සත්ප්‍රසාදයෙහි වැඩ සිටින්නා වූ ඔබ සමග එකඟව දෙවියන් වහන්සේ විසින් මට දෙන්ට යෙදෙන්නා වූ සැප සහ දුක්ද ලෝක සුව සැප වස්තු මාන්‍යාදිය හා රෝග පීඩාදිය සියල්ලම ඔබ වහන්සේට ස්තුති කොට බාර ගැනීමට මට වරම් දුන මැනව. ඔබ සමග ප්‍රීතියෙන් ඒ සියල්ලම දරමින් මාගේ මුළු ජීවිතයම ඔබ කෙරෙහි ප්‍රේමයෙන් පසු කරන්නට මට පිහිට වූ මැනව. මාගේ පෙම්බර ජේසුනි, ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මේ පැයේදී ඔබ මල්ුවේනේදී මරණාසන්නව වින්දා වූ දුකට සහ සත්ප්‍රසාදයෙහිදී ලබන්නා වූ දුක් අවමානවලටද මම දෙන්නා වූ සැනසීම උදෙසා මා කෙරෙහි කරුණා බැල්මලා
මාගේ මේ ඉල්ලීමට ඇහුම්කන් දුන මැනව. තවද අනේ ජේසුනි අයහපත් සහ සති මරණයෙන් මා ගලවා ගත මැනව. මම මේ පැයේදී ඔබ වහන්සේ සමග සිට ඔබ වහන්සේට මාගේ ප්‍රේමය සහ සැනසීමද ඔප්පු කරන්නාක් මෙන් මාගේ මරණාසන්න මොහොතේදී ඔබ මා සමග සිට මා සැනසුව මැනව. සත්ප්‍රසාද මාර්ගයෙන්ද ඔබ මා හෘදය තුළට වඩවාගෙන කුරුසියෙහි උකුත් වුණා වූ ඔබ සමග පියාණෙනි මාගේ ආත්මය ඔබ වහන්සේගේ ශ්‍රී හස්තවලට බහර කරමි කියා මාගේ ප්‍රාණය ඔප්පු කිරීමට මට පිහිටව මැනව. මාගේ ආත්මය ශරීරයෙන් පිටවන විට මාගේ ජේසුනි මම ඔබට ආදරය වෙමි කියමින් ඔබගේ දිව්‍ය හෘදයට එකමුතු වීමට මට පිහිට ආශිර්වාද කළ මැනව. ඔබගේ ශ්‍රී මුඛයෙන් අද දින නුඹ මා සමග ස්වර්ගයේ සිටින්නේය යන වාක්‍යය අසන්නට මා වාසනාකාරයෙක් වෙන ලෙස ඔබගේ ප්‍රසාද උපකාරය මට දෙවා වදාළ මැනව. වික්ෂෝප මාතාවෙනි මාගේ පෙම්වර මෑණියනි ඔබ ප්‍රේම පුත්‍රයා මල් උයනේදී ඔබ වහන්සේගෙන් වෙන් වී මරණාසන්නව සිටින විට උන්වහන්සේට යම් සැනසීමක් දීමට නොහැකිව සිටිය බැවින් ඔබ වහන්සේගේ හෘදය තුළ හටගන්නා වූ දුක් ශෝකය සිහි කර මාගේ මරණාසන්නයේදී මා අත්නෑරිය මැනව. උන්වහන්සේ කුරුසියෙහි එල්ලී උකුත් වුණ විට උන්වහන්සේ ළඟ සිට උන්වහන්සේගේ මූර්ත ශරීරය ඔබ ශ්‍රී හස්තවලට ගත්තාක් මෙන් ඔබ මාද තුරුල් කරගෙන මෙම භයානක මොහොතේදී මගෙන් යක්ෂයා සහ උගේ පරීක්ෂා දුරු කර මාගේ සැනසීමද මාගේ ගැලවීමද වූමැනව. ආමෙන්. සර්ව දයාබර වූ ජේසුනි පාපී වූ අපට දයා වෙනවා සුන්දේ. දයා වෙනවා සුන්දේ ස්වාමී. දයා වෙනවා සුන්දේ. අප නීච මනුෂ්‍යයින්ට කරුණා කර නීච මනුෂ්‍ය කය දරා පොළොවේ උපන්නේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සුන්දේ ස්වාමී. ඉගැන්වූ ගෝලයා සදී කරමින් ගැති වූ ජුදයෝ සතුරු වෙමින් දිව්‍ය කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සුන්දේ ස්වාමී. දයා වෙනවා සුන්දේ. අපරාධ අයමෙන් සිරවෙමින් ශ්‍රී හස්තවලෙහි බැමිලවා ගනිමින් බැටළු පැටවකුමින් විල්ලට වැඩියේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සුන්දේ ස්වාමී. දයා වෙනවා සුන්දේ. අනදුගුරු සභාවට යටත් වෙමින් බොරු සාක්ෂි වැරදි අසමින්
දේව අපරාධකාරයායයි කියන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි දයාව විනවසුදේ ස්වාමී දයාව විනවසුදේ ශ්‍රීවත මඩල පහර ගසමින් ශ්‍රීනේත්‍ර රෙදි වසමින් වද පරුෂ කරන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි දයාව විනවසුදේ ස්වාමී දයාව විනවසුදේ පිලාතු රජුගේ නඩුවට පැමිණෙමින් ගල් කණුවේ බැඳුම් කමින් ලේ සාගර කොට කස පාරවල් වින්දේ මගේ දයාබර වූ ජේසුනි දයාව විනවසුදේ ස්වාමී දයාව විනවසුදේ ශ්‍රී සිරසේ කටුවටුන්න දරා රතු ජගලාත්තුව ඇඟ පොරවා කවට රජෙක් මෙන් වද පරුෂ කරන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි දයාව විනවසුදේ ස්වාමී දයාව විනවසුදේ බර වූ කුරුසේ කර තබමින් උසස් වූ කපාල සෙල් නගිමින් වසක්කේඩුවෙන් වැටුනේ මගේ දයාබර වූ ජේසුනි දයාව විනවසුදේ ස්වාමී දයාව විනවසුදේ ශ්‍රී මේල සලු ගලවා සර්වාංගලේ වන පහදවා දිව්‍යාරූපගත නිර්වස්ත්‍රව වැඩ උන්නේ මගේ දයාබර වූ ජේසුනි දයාව විනවසුදේ ස්වාමී දයාව විනවසුදේ කුරුසේ පිට බාවමින් ශ්‍රී හස්ත පාද ඇන ගසමින් සර්වාංග වදයෙන් සොරුන් මැද සිටුවන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි දයාව විනවසුදේ ස්වාමී දයාව විනවසුදේ කුරුසේ ඉඳ උපදෙස් වදාරා සතුරන්ට ශමාවී වදාරා සියල්ලන්ට දයා පෑවදාලේ මගේ දයාබර වූ ජේසුනි දයාව විනවසුදේ ස්වාමී දයාව විනවසුදේ
එතෙක් කොට සියලු ශික්ෂා විඳලා නිමක් නොකට සියලු යහපත්කම් පාලා මරණාසන්න වුනේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ දිව්‍ය මුහුණ කමල මැලවෙමින් දිව්‍ය නේත්‍ර වසා හෙළමින් දිව්‍ය සිරස නමා වැටිමින් උකුත්තුනේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ මා නිසා මේ සියලු දුක් විඳ මගේ පව් නිසා අච්චු විඳ මාගේ ප්‍රාණය නිසා ප්‍රාණය දුන්නේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ ඔබ කළ මේ සියලු උපකාර මම නොබලා මා නිසා විඳපු දුක් සිහි නොකර ඔබට අනදර අපරාධ කෙලෙම් වේද මට දයාවෙන වාසුදේ දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ මෙබඳු අපරාධ කළ මගේ සිත දුකින් තැවී මනස්තාපයෙන් පැලී පොඩි වී ඇසින් කඳුළු ධාරා කුට අඬා ඉන්නා මට දයාවෙන වාසුදේ දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ මගේ දුෂ්ට කමුත් අලස කමුත් නොබලා ඔබගේ යහපත්කමත් දයාබරකමත් බලා මට ක්ෂමා වෙන වාසුදේ ස්වාමී ක්ෂමා වෙන වාසුදේ ක්ෂමා වෙන වාසුදේ ස්වාමී ක්ෂමා වෙන වාසුදේ අනදර දරුවයි මා නොබලා දයාවන්ත පියාණොයි ඔබ බලා මගේ සියලු පව් මට ක්ෂමා වෙන වාසුදේ ස්වාමී ක්ෂමා වෙන වාසුදේ ක්ෂමා වෙන වාසුදේ ස්වාමී ක්ෂමා වෙන වාසුදේ ඔබගේ කස පහරවල් හා කටුවොටුන්න උදේසා මට ක්ෂමා වෙන වාසුදේ ස්වාමී ක්ෂමා වෙන වාසුදේ
क्षमा विनवासुदे स्वामी क्षमा विनवासुदे ඔබගේ සර්වාංග වනවල්හා ලේදාරාවල් උදේසා क्षमा विनवासुदे स्वामी क्षमा विनवासुदे क्षमा विनवासुदे स्वामी क्षमा विनवासुदे ඔබගේ කුරුසය හා මරණය උදෙසා क्षमा विनवासुदे स्वामी क्षमा विनवासुदे क्षमा विनवासुदे स्वामी